කංස හොඳයි කියලා කියනවා මේ මිග්‍රේන් වලට එක ඇත්තද? බොන ඉඳ දැව්වේ නැත්තම් බොන්න බලාපොරොත්තුවක් තියෙන හින්දා. ඇති ගොඩක් කට්ටිය කමෙන්ට් එහෙම දාලා තිබ්බ ડોක්ටර් ඒක සාමාන්‍යයෙන් සමාජයේ තියෙන දෙයක් නේ. එහෙමයි කංස කියන එක අපේ කට්ටියනේ ඔය ලොකු කරන් දඟලන්නේ. මොකද අපිට තිබ්බ හොඳම බෙහෙතක් අපිට නැති කරා. එච්චරයි උනේ. හැබැයි මෙහෙමයි. කංසා කියන එක සිද්ධ වෛද්‍ය විද්‍යාවේ කියන්නේ මෙන්න මේ විදිහට කංසා පාවිච්චි කරනවා අපි බෙහෙත් වලට ඔළුව කැක්කුමටත් පාවිච්චි කරනවා මිග්‍රේන් වලට පාවිච්චි කරනවා හරිද හැබැයි අපි ඒ බෙහෙත් පාවිච්චි කරන්නේ නිය විදිහට ඒවා ශෝධනය කරලා ඒවා කියන්නේ ශෝධනය කරලා කියන්නේ ඒවා පිරිසිදු කරන්න ක්‍රම තියෙනවා ඒවා විස මරන්න ක්‍රම තියෙනවා ඒවා පාවිච්චි කරලා තමයි කරන්නේ ඒ හින්දා කංසා බීමෙන් සමහරක් අයට මිග්‍රේන් අඩු වෙච්ච අවස්ථා තියෙනවා හැබැයි ඒක දීර්ඝකාලීනව නෙවෙයි ටික කාලයකට විතරයි ඊට පස්සේ ඒක ආපහු ට්‍රිගර් වෙලා මේ මිග්‍රේන් වැඩි කරන අවස්ථා එන්න පුළුවන් කංසා දිගින් දිගටම පාවිච්චි කිරීම හේතුවෙන් එහෙම කරන්න යන්න එපා හරි වෛද්‍යවරයෙක්ගෙන් හරි ප්‍රතිකාර ගත්තාම මිග්‍රේන් හොඳ කරන්න පුළුවන් ඒක අමාරු දෙයක් නෙමෙයි ඇත්තටම කියන්නකො ડોක්ටර් මේ ඔළුව කැක්කම පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැද්ද ඒක? ඒක තමයි මං කිව්වේ අර ඉස්සෙල්ලා සමහරක් වෙලාවට අඩු වෙනවා හැබැයි අඩු වෙලා ආපහු වැඩි වෙනවා ඒක ඒ කියන්නේ කොහොමද වැඩි වෙන්නේ? තිබ්බට වඩා වැඩි වෙනවා ඒ කියන්නේ එහෙම අය මගෙන් ප්‍රතිකාර අරගෙන තියෙනවා අන්තිමට කංශවලට මේ ප්‍රති ඖෂධ දුන්නාම ඒ කියන්නේ කංශවල විස මැරෙන්න ඖෂධ දුන්නාම තමයි ඒගොල්ලෝ මේ ආපහු සුවපත් උනේ ඒ කියන්නේ කංශ අරගත්තා යා ඔළුව කැක්කුම හැදුනා මිග්‍රේන් හැදෙන්න පුළුවන් කංශ හින්දා ඕන මං මිග්‍රේන් නෙමෙයි අතරම ඔළුව කැක්කුම වර්ග තියෙනවා ඒවා හැදෙන්න පුළුවන් මේ කංශ හින්දා ඊට පස්සේ ඒකට ප්‍රති ඖෂධය දුන්නාම ඒ ඔළුව කැක්කුමත් නැති වෙලා යන්න පුළුවන් කංශ බීමෙන් අර පොඩි සහනයක් ලැබෙන්න පුළුවන් සමහරක් වෙලාවට හැබැයි ඒක දීර්ඝකාලීන සහනයක් නෙවෙයි